මේකේ මුලින්ම හෙඩ් එක ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි ස්ට්‍රේට් ලයින් එකක් ඇඳ ගන්නවා. එතකොට ඒක ගයිඩ් කරගෙන තමයි අපි මේක අඳින්නේ. ඊට පස්සේ අපි නෙක් එකයි නෙක් ලෙවල් එකයි වේස් ලෙවල් එකයි අපි කැමති විදිහට දාගන්නවා. ඒක අනුව තමයි ෆිගර් එක වෙනස් වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට අපි දාගත්ත ලෙවල් එක මම අරක චුට්ටක් පහලින් මාක් කරා වේස්ට් එක. වේස්ට් එක නෙක් එකයි ඒ විදිහට මාක් කරගන්නවා. ඊට පස්සේ අපි බොඩි ෂේප් එක තමයි ඇඳගන්නේ. එතකොට එයා දැන් ඔය කෙලින්ම ඉන්නව නෙමෙයි. එයා පොඩ්ඩක් අර මොඩල් පෝස් එකක් දාගෙන තමයි ඉන්නේ. ඒක පොඩ්ඩක් ඔලුවට ගන්න. ඊට පස්සේ අපි හෑන්ඩ් ප්ලේස්මන්ට් එක ගන්නවා. මම එක අතක් ඉනේ තියාගෙන අනිත් අත ෆ්‍රී හෑන්ඩ් තියාගෙන ඉන්න විදිහට තමයි අඳින්නේ. ඉතින් ওই විදිහට අපිට බේසික් හිතන්නකො බේසික් ෂේප් එක අපි ওই විදිහට ගන්නවා. ඊට පස්සේ ওই බේසික් ෂේප් එකට අපිට ඕන විදිහට ෂේප් කරලා වෙනස් කරලා කකුල් වෙනස් කරලා ඒ විදිහට අපිට ඕන විදිහට පෝසස් හදාගෙන ඒක උඩින් දැන් ওই ෆිගර් එක උඩින් අපිට ඕන ඩිසයින් එක ඇඳ ගන්නවා. මම ඔය වටේට හයිලයිට් කරනවා. දැන් අපි අර නිකන් ෂේප් එක ගන්න තමයි ලයින්ස් ටිකක් ඇඳගත්තේ. දැන් අපි හරිම අවුට්ලයින් එක ඔය විදිහට මාක් කරගන්නවා. එතකොට ඒ අවුට්ලයින් එක ගයිඩ් කරගෙන අපිට පුළුවන් අපිට ඕන ඩිසයින් එක අඳින්න. ෆේස් එක අපිට ඕන විදිහට ඇඳ ගන්න පුළුවන්. ඕන විදිහට හේයා දාලා ඒ විදිහට පේස් මුණ එහෙම දානවා නම් පුළුවන්. මම ඒකත් ඔයාලට මුණත් අඳින විදිහ ටෙක්නික් ටිකක් තියෙනවා. මම ඒක ඔයාලට කියලා දෙන්නම්. දැනට අපි මුණ වැඩි අඳින්නේ නැහැ. ෆිගර් එක විතරක් ගැන හිතන්න. මම නිකම් පොඩි ඩිසයින් එකක් විදිහට අඳිනවා ඔයාලට. ඒක තේරෙන්න විතරයි. බලන්න මම නෙක් එක මේ නෙක් ලයින් එක ගන්නවා මේ විදිහට. ඊට පස්සේ ස්ලීව් එක ගන්නවා මේ විදිහට. ස්ලීව්ලස් එකක් විදිහට. බස්ට් එක. ඊට වේස්ට් එක අපිට ඕන විදිහට ගන්න පුළුවන්. හිප් එකත් අපිට ගොඩක් ලොකුවට ගන්නත් පුළුවන්, පොඩියට ගන්නත් පුළුවන්. මේ විදිහට අපිට ඕන විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ෆිෂ් ටේල් එකක් තමයි මම අඳින්නේ. හරි. මගේ ඩිසයින් එක නම් ඇඳලා ඉවරයි. ඔයාලත් මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න මුලින්ම. තව මම ඔයාලට අයිඩියාස් ටිකක් දෙන්නම්. බයි.